අද ලංකාවේ බොහෝ දෙනෙක් ආර්ථික පීඩනය නිසා විදේශ රැකියාවල් සොයමින් සිටිනවා. ඒ අතර රුසියාව කියලා කියන්නේ ප්‍රධාන රටක්. අද මම මේ වීඩියෝ එක තුලින් රුසියාවේ රැකියාව සඳහා පිටත් වෙන්න පුළුවන් විදේශ රැකියා නියෝජිත ආයතන කිහිපයක් පිළිබඳව පෙන්වා දෙනවා. එමෙන්ම එම විදේශ රැකියා නියෝජිත ආයතන පිහිටා තිබෙන ස්ථාන, ඒවායේ දුරකථන අංක වගේම ඔබට රුසියාවේ රැකියාව සඳහා පිටත් වෙන්න කොපමණ මුදලක් යනවද කියලා අද මම මේ වීඩියෝ එක තුලින් ඔයාලට පෙන්වා දෙනවා. එම නිසා මේ වීඩියෝ එකේ අවසාන තප්පරය වෙනකන් රැඳී සිටින්න. පළවෙනියට සහරා ෆොරින් එම්ප්ලොයිමන්ට් ඒජන්සි. මේ ඒජන්සියේ ඔබට රුසියාවේ ජුක්කී මැෂින් ඔපරේටර් රැකියා අවස්ථා බොහොමයක් දැක ගන්න පුළුවන්. ඒ වගේම එම ජුක්කී මැෂින් ඔපරේටර් රැකියාවට බොහෝ දෙනෙක් මේ ඒජන්සිය තුලින් පිටත් වෙලා තියෙනවා. දෙවැනියට හිල්ටොප් ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස්. මේ ඒජන්සිය තුලින් ඔබට රුසියාවේ ගාමන්ට් වල මැෂින් ඔපරේටර් රැකියා අවස්ථා බොහොමයක් දැක ගන්න පුළුවන්. තුන්වෙනියට ජයනි එන්ටර්ප්‍රයිසස් ඒජන්සිය. මේ ඒජන්සිය තුලිනුත් ඔබට රුසියාවේ මැෂින් ඔපරේටර් රැකියා අවස්ථා බොහොමයක් දැක ගන්න පුළුවන්. හතරවෙනියට ට්‍රාන්ස්ගල්ෆ් ප්‍රයිවට් ලිමිටඩ්. මේ ඒජන්සියත් රුසියාවේ රැකියාව සඳහා පිටත් වෙන්න හොඳ ඒජන්සියක්. පස්වෙනියට ලීඩ ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්. මේ ඒජන්සියත් ඔබට රුසියාවේ රැකියාව සඳහා යන්න තෝරා ගන්න පුළුවන්. හයවෙනියට ඇංගාරා ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්. මේ ඒජන්සියත් ඔබට රුසියාවේ රැකියාව සඳහා යන්න තෝරා ගන්න පුළුවන්. හත්වෙනියට සමිට් ලංකා ඒජන්සිය. මේ ඒජන්සිය ලංකාවේ තවත් ප්‍රසිද්ධ ඒජන්සියක්. මේ ඒජන්සියත් ඔබට තෝරා ගන්න පුළුවන්. අටවෙනියට රෝයල් මීට් ෆොරින් එම්ප්ලොයිමන්ට් ඒජන්සි. මේ ඒජන්සියත් ඔබට රුසියාවේ ප්‍රධාන රැකියාව සඳහා යන්න තෝරා ගන්න පුළුවන්. නවවෙනියට ABM ඉන්ටර්නැෂනල් මෑන් පවර් ඒජන්සි. මේ ඒජන්සියත් ඔබට රුසියාවේ රැකියාව සඳහා යන්න තෝරා ගන්න පුළුවන් තවත් එක් ප්‍රධාන ඒජන්සියක්. ඊළඟට අවසාන වශයෙන් 10 වෙනියට OG ඒජන්සි. ඒ අනුව ඔබට පුළුවන් මම ඉහතින් සඳහන් කරපු ඒජන්සියක් තෝරාගෙන රුසියාවේ රැකියාවක් සොයාගන්න. මේ සියලුම ඒජන්සි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල ලියාපදිංචි ඒජන්සි වෙනවා. ඒජන්සි තෝරා ගැනීමේ සම්පූර්ණ වගකීම ඔබ සතු වනවා. එම නිසා හොරුන්ට වංචනිකයන්ට අසු නොවෙන්න තමයි මම මෙවැනි වීඩියෝ සිදු කරන්නේ. දැන් අපි බලමු රුසියාවේ රැකියාවක් සඳහා පිටත් වෙන ඔබට වැඩිපුරම තිබෙන රැකියා අවස්ථා වගේම ඒ සඳහා හිමිවන වැටුප්. ජුක්කී මැෂින් ඔපරේටර්, කර්මාන්ත ශාලා සේවක, ගොවිපළ කම්කරුවන්, ටේලර් වැනි රැකියා අවස්ථා බොහොමයක් එහි දක්නට ලැබෙනවා. මෙහි ප්‍රධාන වශයෙන්ම ඇඟලුම් කර්මාන්තයේ ආශ්‍රිත රැකියා අවස්ථා තමයි දක්නට ලැබෙන්නේ. මෙහිදී හිමිවන වැටුප් ගැන සලකා බැලුවොත් සාමාන්‍යයෙන් දල වශයෙන් රුසියානු රූබල් 40000ත් 45000ත් අතර මුදලක් තමයි හිමි වෙන්නේ. එය ශ්‍රී ලංකාවේ මුදලින් ගත්තොත් අද පවතින විනිමය අනුපාතය අනුව රුපියල් 1,50,000ත් රුපියල් 1,80,000ත් අතර පරාසයක පවතිනවා. මෙහිදී ඔබට ආහාර, නවාතැන්, වෛද්‍ය පහසුකම් නොමිලේ හිමි වෙනවා. ඇතැම් රැකියාවල ආපසු ඒමේ සහ පිටත්වීමේ ගුවන් ටිකට්පත් නොමිලේ හිමි වෙනවා. නමුත් සමහර රැකියාවල ආපසු ඒමේ ගුවන් ටිකට්පත පමණයි හිමිවන්නේ. මෙහිදී ඔබට විශේෂයෙන්ම දෙයක් මතක් කිරීමට අවශ්‍යයි. ඒ තමයි පසුගිය කාලයේ යුක්‍රේන රුසියා යුද්ධයට සෙබළුන් බඳවා ගැනීමේ කූට ව්‍යාපාරයක් පැවතුණා. එම නිසා ඔබ ඒ ගැනත් සොයා බලන්න කියලා ඔබලට මතක් කරනවා. එම නිසා හොරුන්ට වංචනිකයන්ට අසු නොවි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ඒජන්සියක් මගින් රුසියා රැකියාවක් සොයා ගන්නා ලෙස ඔබට මතක් කරනවා. ඒ නිසා ඔබ අනිවාර්යෙන්ම ඔබට හිමිවන රැකියා ගිවිසුම හොඳින් කියවා බලන්න. ඉන්පසුව එය අත්සන් තබන්න. අද වීඩියෝ එක රුසියාවේ රැකියාවක් සොයමින් සිටි ඔබට ඉතාමත් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. එම නිසා ඉදිරියේදීත් මේ වගේ වටිනා වැදගත් වීඩියෝ නරඹන්න අපේ ලෝක සංචාරකය YouTube නාලිකාව subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්.